Hi guys! රෂ් කොචිට් YouTube channel එකට ආලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් අද කොහොම ලස්සන නිර්මාණයක් අරගෙන ආවලට කියලා දෙන්න. මේ වගේ නිර්මාණ කරන දිගට මගෙත් එක්ක රැඳිලා ඉන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මම දාන වීඩියෝස් එකලම බලා ගන්න. bell button එක click කරන්න. මම අද ඔයාලට කියලා දෙනවා මෙන්න මේ වගේ චූටි මල් පෝච්චියක් හදාගන්නේ කොහොමද කියලා. සන් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට එහෙම නැත්නම් දැනටමත් සන් රැකියාවක් කරන ඔයාට මේක ගොඩාක් වැදගත් වේවි. එහෙනම් අපි බලමු මේ වගේ එකක් හදාගන්නේ කොහොමද කියලා. මම මේ නිර්මාණය කරන්න පාට පහකින් යන්න අරගෙන තියෙනවා. ඒ වගේම නම්බර් 3 කටුවක් අරගෙන තියෙනවා. සෙන්ටිමීටර් 12ක් දිගට බයින්ඩින් කම්බිය අරගෙන තියෙනවා. සෙන්ටිමීටර් 10ක් දිගට ස්ටෝක්නෙට් කම්බිය අරගෙන තියෙනවා. කතුරක් ග්ලූ ගන් එකක් අරගෙන තියෙනවා. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම අපි බලමු චූටි මල් පෝච්චි හදාගන්නේ කොහොමද කියලා. දුඹුරු පාට යාන් එක අරගෙන මැජික් රින් එකක් හදාගන්න මුලින්ම. යාන් එක මෙන්න මේ විදිහට ඇඟිලි දෙකක් වටේ පටලවලා දිග යාන් පිටත් ඇඟිල්ල එක පටලවා ගන්න. මුලින්ම තියෙන යාන් පිට ඇතුලෙන් කටුව දාලා උඩින් තියෙන යාන් පිට පටලවලා මෙන්න මේ විදිහට එළියට අරගෙන ස්ලිප් knot එකක් දාගන්න මෙතනට. මේ විදිහට අපි මැජික් රින් එක හදාගන්නවා. යාන් එක ටිකක් ඇදලා ලං කරගන්න. දැන් අපි මේ රවුම ඇතුළට සිංගල් ක්‍රොෂේ 6ක් දාගන්නවා පළවෙනි වටේට. මෙන්න මේ විදිහට රවුම ඇතුලෙන් කටුව දාලා යාන් එක පටලලා එළියට අරගෙන චේන් පටවල් දෙකම පන්න ගන්න එකපාර. 1යි 2යි 3යි 4යි 5යි 6යි. සිංගල් ක්‍රොෂේ 6ක් දාගෙන මේ දිග යාන් පිට ඇතුළ ලං කරගන්න. පළවෙනි පියලි මේ විදිහට ගොතාගත්තා. මම දෙවෙනි පියලි නම් මාක් කරගෙන ගොතන්නේ. ඒ නිසා නූල් පටකින් මෙන්න මේ විදිහට මාක් කරගන්නවා. දෙවෙනි පියලියේදී අපි එක හිඩැසකට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ සිංගල් ක්‍රොෂේ 12ක් වෙන්න දාගන්නවා. මේ තියෙන පළවෙනි හිඩැස අපි ඒ හිඩැසට සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා මුලින්ම. 1යි 2යි ඊළඟ හිඩැසට 3යි 4යි ඊළඟ එකට 5යි 6යි ඊළඟ එකට 7යි 8යි ඊළඟ එකට 9යි 10යි අන්තිම හිඩැසට 11යි 12යි. මේ විදිහට අපි පියලි දෙකක් ගොතාගත්තා. දැන් තුන්වෙනි පියලියට මාක් කරගන්න මේ පැත්තට. තුන්වෙනි පියලියේදී අපි පළවෙනි හිඩැසට සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. ඊළඟ හිඩැසට සිංගල් ක්‍රොෂේ 1යි. 2යි 1 2යි 1 පිළිවෙලට ඔක්කොම සිංගල් ක්‍රොෂේ 18ක් වෙන්න ගොතා ගන්න ඕනේ අපි. මුලින්ම පළවෙනි හිඩැසට සිංගල් ක්‍රොෂේ දෙකක් 1යි 2යි. ඊළඟ හිඩැසට සිංගල් ක්‍රොෂේ 1යි. අපහු ඊළඟ එකට 2යි 1යි 2යි ඊළඟ එකට 1යි. ඊළඟ එකට 2යි 1යි 2යි ඊළඟ හිඩැසට 1යි. මේ විදිහට 2යි 1 පිළිවෙලට තුන්වෙනි පියලි වටේටම ගොතා ගන්න. මම ඔයාලට මේ පියලි ගොතාගෙන පෙන්නන්න. තුන්වෙනි පියලියත් මම වටේටම ගොතා ගත්තා. දැන් හතරවෙනි පියලියට මාක් කරගන්න මේ පැත්තට. හතරවෙනි පියලියේදීත් අපි පටන් ගන්නකොටම පළවෙනි හිඩැසට සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. එතන ඉඳලා හිඩැස් දෙකකට සිංගල් ක්‍රොෂේ 1 1 ගානේ දෙකක් දාගන්නවා. එතකොට හතරවෙනි පියලියේදී අපිට ඔක්කොම සිංගල් ක්‍රොෂේ 24ක් එනවා. මුලින්ම පළවෙනි හිඩැසට සිංගල් ක්‍රොෂේ 2යි 1යි 2යි එතන ඉඳලා හිඩැස් දෙකකට සිංගල් ක්‍රොෂේ 1 1 ගානේ 1යි ඊළඟ එකටත් 1යි. ආපහු ඊළඟ හිඩැසට සිංගල් ක්‍රොෂේ 2යි 1යි 2යි 1ව 2ක් 1යි ඊළඟ එකටත් 1යි 2යි 1ව 2යි මේ පිළිවෙලට ඔයගොල්ලෝ හතරවෙනි පියලි වටේටම ගොතා ගන්න. මම ඔයාලට මේ පියලි ගොතාගෙන පෙන්නන්න. මේ විදිහට අපි පියලි 4ක් ගොතා ගත්තා. දැන් පස්වෙනි පියලියට මාක් කරගන්න මේ පැත්තට. පස්වෙනි පියලියේදී අපි බෑක් ලූප් වලට සිංගල් ක්‍රොෂේ 24ක් දාගන්නවා. ඒක ගොතා ගන්න මෙන්න මේ පිළිවෙලට. මේ චේන් එකේ අපිට පටවල් දෙකක් තියෙනවා. අපි පිටිපස්සෙන් තියෙන චේන් පිටට තමයි සිංගල් ක්‍රොෂේ 24 ගොතාගෙන යන්නේ දිගටම. මේ තියෙන පළවෙනි හිඩැසේ බෑක් ලූප් එක. මේ විදිහට ඊළඟ එකේ බෑක් ලූප් එකට සිංගල් ක්‍රොෂේ එක. මේ විදිහට ඔයගොල්ලෝ පස්වෙනි පියලි දිගටම ගොතාගෙන යන්න බෑක් ලූප් වලට සිංගල් ක්‍රොෂේ එක ගානේ.
පස්වෙනි පේලියත් මෙන්න මේ විදිහට ගොතාගත්තා. දැන් 6 වෙනි පේලියට මාක් කරගන්න මේ පැත්තට. 6 වෙනි පේලියේ ඉඳලා 10 වෙනි පේලියට යනකම් ඒ කියන්නේ තව පේලි 5කට අපි මේ සිංගල් ක්‍රොෂේ 24 එක හිරසකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගන්නවා. චේන් පටවල් දෙකම අහු වෙන විදිහට තමයි අපි සිංගල් ක්‍රොෂේ එක දාගන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඕගොල්ලෝ මේ විදිහට දිගටම පේලි 5ක් ගොතා ගන්න. මම ඔයාලට පේලි 5 ගොතාගෙන පෙන්නන්නම්. මාක් කරගෙනම ගොතන දිගටම. මම මෙන්න මේ විදිහට සිංගල් ක්‍රොෂේ පේලි 5ක් ගොතාගත්තා. දැන් අපි සම්පූර්ණයෙන්ම පේලි 10ක් ගොතාගෙන තියෙනවා. 11 වෙනි පේලියට මාක් කරගන්න මේ පැත්තට. 11 වෙනි පේලියේදී අපි මේ චේන් පටවල් දෙකෙන් ඉස්සරහා තියෙන චේන් පටට තමයි සිංගල් ක්‍රොෂේ ගොතාගන්නේ. සිංගල් ක්‍රොෂේ 24ක් අපි ගොතා ගන්නවා ෆ්‍රන්ට් ලූප් වලට. මේ තියෙන ෆ්‍රන්ට් ලූප් එක මාක් කරගන්න මුලින්ම ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ එක ගානේ මේ ෆ්‍රන්ට් ලූප් වලට ගොතා ගන්නවා. මෙන්න මේ විදිහට අපි ෆ්‍රන්ට් ලූප් වලට සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගන්නවා. දිගටම ගොතාගෙන යනවා ඔයගොල්ලෝ. මම ඔයාලට මේ පීලිය ගොතාගෙන පෙන්නන්නම්. මේ පීලියත් වටේටම ගොතාගෙන ඇවිල්ලා පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් එකක් දාගන්න. මේ තියෙන පළවෙනි චේන් එක. ඒකට ස්ලිප් ටිච් කරගන්න. ස්ලිප් ටිච් කරගෙන යාන් එක චුට්ටක් තියලා කපා ගන්න. පින්දි කටුවක් දාලා තමයි යාන් එක හයිඩ් කරගන්න ඕනේ. මේ යාන් එකට දැන් ඉන්දි කටුවක් දාගන්න. ඉන්දි කටුව දාගෙන මෙතනට ලං කරලා මහා ගන්න දැන්. අපි චූටි මල් පෝච්චි හදාගත්තා. දැන් බලමු උඩින් එන දුඹුරු පාට කොටස හදාගන්නේ කොහොමද කියලා. දුඹුරු පාට යන්නේ කරගෙන ආපහු අපි මැජික් රින් එකක් හදාගන්නවා. පළවෙනි වටේට සිංගල් ක්‍රොෂේ 6ක් දාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දෙවෙනි වටේ ඉඳලා මාක් කරගන්නවා මම. දෙවෙනි පියලියේදී අපි එක හිට ඇස්සකට සිංගල් ක්‍රොෂේ දෙක දෙක ගානේ 12ක් වෙන්න දාගන්නවා. අපි පෝච්චිය පටන් ගන්නකොට ගොතාගත්තු පියලි 4 තමයි ආපහු ගොතාගන්නේ. දෙවෙනි පියලිය ගොතාගත්තු තුන්වෙනි පියලියට මාක් කරන්න. තුන්වෙනි පියලියේදී අපි පළවෙනි හිටසට සිංගල් ක්‍රොෂේ 2යි ඊළඟ හිටසට සිංගල් ක්‍රොෂේ 1යි. 2යි 1 2යි 1 පිළිවෙලට සිංගල් ක්‍රොෂේ 18ක් වෙන්න ගොතා ගන්නවා. 2යි 1 2යි 1 පියලි තුනක් ගොතාගත්තා. හතරවෙනි පියලියට මාක් කරගන්න මේ පැත්තට. හතරවෙනි පියලියේදී අපි පළවෙනි හිටසට සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. ඊට පස්සේ හිටස් දෙකකට සිංගල් ක්‍රොෂේ එක එක ගානේ දෙකක් දාගන්නවා. 1යි 2යි 1ව 2යි 1යි 2යි. ආපහු ඊළඟ හිටසට දෙකක් 1ව 2යි 1යි 1යි. මේ පිළිවෙලට ඔයගොල්ලෝ වටේටම ගොතා ගන්න. එතකොට මේ පියලියට අපිට ඔක්කොම සිංගල් ක්‍රොෂේ 24ක් එනවා. මේ විදිහට අපි පියලි 4ක් ගොතාගෙන ඉවරයි. දැන් අපි පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා. මේ තියෙන පළවෙනි හිඩැස. චේන් 1 එකක් දාලා මේ යාන් එක ටිකක් දිගට තියලා කපා ගන්න. මොකද පෝච්චියට උඩින් තියලා අපි වටේටම මහගන්නේ මේ යාන් එකේ. මම සුදු පාට පසුබිමක ගොතන හින්දා කහ පාටින් මල ගොතා ගන්නවා. මලේ මැද කොටස සුදු පාටයි කොළ පාටයි මෙන්න මේ විදිහට හදා ගන්නවා. කොළ පාට යන්නේ කරගෙන මුලින්ම මැජික් රින් එකක් හදා ගන්න. දැන් රවුම ඇතුළට පළවෙනි වටේට සිංගල් ක්‍රොෂේ 5ක් දාගන්න. 1යි
2යි 3යි 4යි 5යි යාන් එක දෙල්ලම් කරගන්න. දෙවෙනි වටේ නම් මම මාක් කරගෙන ගොතනවා. දෙවෙනි පියලේදී අපි එක හිඩැසකට සිංගල් ක්‍රොෂේ දෙක දෙක ගානේ සිංගල් ක්‍රොෂේ 10ක් වෙන්න ගොතා ගන්නවා. ඉතින් පළවෙනි හිඩැස සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්න විදිහට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි අන්තිම හිඩැස 9යි 10යි. පේලි දෙකයි අපි ගොතාගන්නේ. යාන් එක අයින් කරගන්න. පළවෙනි හිඩැසට ස්ලිප් ටිච් එකක් දාගන්න මෙන්න මේ විදියට. චේන් 1 එකක් දාලා මේ යාන් එක කපා ගන්න මෙතනින්. මේ වගේ කොටස් දෙකක් අපි හදා ගන්න ඕනේ. මම කොළ පාට කොටසකයි සුදු පාට කොටසකයි හදාගත්තා. දැන් අපි මේ කොටස් දෙකම හොඳ පිට එළියට එන විදියට එකට තියාගන්නවා. කියන්නේ මම සුදු පාට පැත්තෙන් තමයි ගොතාගෙන යන්නේ. කොළ පාට පිටපස්සට එන විදියට. වලින් අපි මේ කොටස් දෙකේම චේන් පටවල් 4ම අහු වෙන විදියට කටුව දාගන්නවා. මේ විදියට. මේ කොටස් දෙක කටුවේ තියාගෙන කහ පාට යාන් එක අරගෙන මෙන්න මේ විදියට ස්ලිප් නෝට් එකක් දාගන්න. දාගෙන දැන් මේ ස්ලිප් නෝට් එක මේ හිඩැස් ටික ඇතුලෙන් එළියට ගන්න. මෙන්න මේ විදියට. දැන් මෙතන ඉඳලා චේන් දෙකක් දාගන්න. 1යි 2යි. මේ හිඩැසටම ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්නවා. යාන් එක කටුවේ පටලවලා ඒ හිඩැසින්ම දාලා ආපහු යාන් එක පටලවලා එළියට අරගෙන චේන් පටවල් දෙක දෙක පන්න ගන්නවා. අපි මල සම්පූර්ණයෙන් ගොතාගන්නේ මේ කොටස් දෙකම එකට අහු වෙන විදියට තමයි. තව ඩබල් ක්‍රොෂේ එකක් එතනටම දාගන්න. චේන් දෙකයි ඩබල් ක්‍රොෂේ දෙකයි. ආපහු චේන් දෙකක්. දැන් අපි දාගත්ත චේන් දෙක ඊළඟ හිඩැසට ස්ලිප් ටිච් කරගන්නවා. කොටස් දෙකම අහු වෙන විදියට කටුව දාලා ස්ලිප් ටිච් එකක් දාගන්න එතනට. එක පෙත්තක් අපි මේ විදිහට ගොතාගත්තා. ආපහු චේන් දෙකයි. ඒ හිඩැසටම ඩබල් ක්‍රොෂේ දෙකයි. 1යි 2යි ආපහු චේන් දෙකයි. ඊළඟ හිඩැසට ස්ලිප් ටිච්. තව චේන් දෙකක් ඩබල් ක්‍රොෂේ දෙකක් 1යි 2යි චේන් දෙකයි ඊළඟ හිඩැසට ස්ලිප් ටිච් එක. මේ විදිහට ඔයගොල්ලෝ වටේටම මල් පෙති 10ක් ගොතා ගන්න. මම ඔයාලට මේ ටික ගොතාගෙන පෙන්නන්නම්. දෙකටම ගොතාගෙන යන්න. 9 වෙනි පෙත්ත, දැන් 10 වෙනි පෙත්ත. චේන් දෙකයි, ඩබල් ක්‍රොෂේ දෙකයි, 1යි 2යි චේන් දෙකයි. පළවෙනි හිඩැසටම ඒ කියන්නේ පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කරගන්නවා. මලට පිටිපස්සෙන් මෙන්න මේ විදියට අරගෙන චේන් 1 එකක් දාලා යන්න කපා ගන්න. ඊට පස්සේ කඩුව අයින් කරලා මේ නූල් පටවල් දෙක එකට තියලා ගැටයක් දාගන්න. මේ විදිහට අපිට පුළුවන් යාන් එක හයිඩ් කරගන්න. චූටි මලක් අපි හදාගත්තා. අපි දැන් බලමු මේ වගේ චූටි කොලයක් හදාගන්නේ කොහොමද කියලා. කොළ පාට යාන් එක අරගෙන ස්ලිප් නෝට් එකක් දාගන්න මුලින්ම. මෙන්න මේ විදිහට. ඊට පස්සේ චේන් 6ක් දාගන්න. 1යි 2යි 3යි 4යි
5යි 6යි. චේන් 6ක් දාගෙන 6 වෙනි චේන් එකට කම්බිය දාගන්නවා මේ විදියට. කම්බිය හරි මැදින් මේ විදියට නවා ගන්න චුට්ටක්. දැන් අපි කොලේ ගොතා ගන්න කම්බිය තියාගෙනමයි දෙවෙනි හිඩැසට, ඒ කියන්නේ කටුව තියාගෙන ඉන්න පළවෙනි හිඩැස දෙවෙනි හිඩැසට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඊළඟ හිඩැසට half double crochet එකක් දාගන්නවා. යාන් එක පටලවලා හිඩැස තුලින් කටුව දාලා කම්බියත් එක්කම හොයන විදියට අපහු යාන් එක පටලවලා ලීඩ අරගෙන චේන් පටවල් තුනම එකපාර පන්න ගන්නවා. half double crochet එකක්. ඊළඟ හිඩැසට double crochet එකක්. යාන් එක පටලවලා ඊළඟ හිඩැස තුලින් දාලා අපහු යාන් එක පටලවලා ලීඩ අරගෙන චේන් පටවල් දෙක පන්න ගන්නවා. 1යි 2යි. අපි සිංගල් ක්‍රොෂේ එකක් දැම්මා, half double crochet එකක්, අපහු double crochet එකක් දැම්මා. ඊළඟ හිඩැසට ආපහු half double crochet එකක් දාගන්නවා. දැන් අන්තිම හිඩැසට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. පිටින් චේන් දෙකක් දාගන්න. 1යි 2යි. දැන් මේ පැත්තට අපි මේ පිළිවෙලටම ගොතා ගන්නවා. අනිත් පැත්ත හරව ගන්න මේ විදියට. අන්තිමට සිංගල් ක්‍රොෂේ දාගත්තු හිඩැසටම ආපහු සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා මේ පැත්තට. දැන් මේ දිගට තියෙන යාන් පටත් එක්කම තියලා ගොතා ගන්න. ඊළඟ හිඩැසට half double crochet එකක්. මැද තියෙන හිඩැසට double crochet එකක්. ඊළඟ හිඩැසට ආපහු half double crochet එකක්. අන්තිම හිඩැසට සිංගල් ක්‍රොෂේ එකක්. මේ පැත්තේ දාගත්තු පළවෙනි සිංගල් ක්‍රොෂේ එක උඩින් ස්ලිප් ටිච් කරගන්න. මේ විදිහට. මේ යාන් එක ඇදලා කම්බිය වටේට පටලවාගෙන කම්බිය වටේ චූට්ටක් යාන් එක ගොතා ගන්න. මෙන්න මේ විදිහට අපි චූටි කොළ දෙකක් හදා ගන්න ඕනේ. දැන් අපි බලමු මලට මිට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මලට පිටිපස්සේ මේ කොළ පාට කොටස ඇතුලෙන් තමයි අපි සම්බන්ධ කරගන්නේ. මුලින්ම ගම් චුට්ටක් ගා ගන්නවා එතනට. ඊට පස්සේ කම්බිය මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නවා. එතනටම අපහු ගම් ටිකක් ගාලා කොළ පාට යාන් එකත් අපි අලව ගන්නවා. ගම් එක වේලුණාට පස්සේ අපි කම්බිය වටේටම කොළ පාට යාන් එක ගොතා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් කොළ දෙක සම්බන්ධ කරගන්න මෙතනට. මෙන්න මේ විදිහට අපි මල හදාගත්තා. දැන් බලමු පෝච්චියට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි පෝච්චිය අරගෙන පෝච්චිය අඩියට චූටි ගල් කැට දෙක තුනක් දාගන්නවා මෙන්න මේ විදිහට.
මේ වගේ මම කල් කැටි දෙක තුනක් දා ගන්නවා. එතකොට තමයි පෝච්චියේ මේසේ උඩ හිටින්නේ ලස්සනට. පුළුන් විතරක් දාලා හදනකොට පෝච්චිය වැටෙන්න බලනවා. දාගත්තා. ඊට පස්සේ අපි පෝච්චියට උඩින් යන කොටස තියලා බාගෙට මහ ගන්නවා. ඊට පස්සේ තමයි අපි පුළුන් දාගන්නේ. මේ තියෙන්නේ අපේ මල් පෝච්චියේ අන්තිම පේලිය. ඒ කියන්නේ අපි ෆ්‍රන්ට් ලූප් වලට ගොතාගත්ත පේලිය. දැන් ඒකෙම බැක් ලූප් වලට තමයි අපි මේක සම්බන්ධ කරගන්නේ. මෙන්න මේ විදියට. මම තියෙන බැක් ලූප් පේලිය. මේකෙත් අපි මේ කොටසෙත් අපිට පේනවා පේලි දෙකක් තියෙනවා. අපි බැක් ලූප් එකට විතරයි ගොතාගෙන යන්නේ. මේ ෆ්‍රන්ට් ලූප් එක එහෙමම තියලා. මේ තියෙන්නේ බැක් ලූප් එක. මේකෙත් බැක් ලූප් එක. මේකෙත් බැක් ලූප් එක. මේකෙත් බැක් ලූප් එක. මෙන්න මේ විදිහට මම භාගයක් ගොතා ගත්තා. ඊට පස්සේ මම මේක ඇතුළට පුළුන් දා ගන්නවා. ඊට පස්සේ මල අරගෙන උඩින් තියෙන හිඩැස් ඇතුලේ මෙන්න මේ විදිහට දා ගන්නවා. මේ විදිහට දා ගන්න. දැන් අපි දන්නවා අපිට ඕන උස ප්‍රමාණය කොච්චරද කියලා. ඒ ගානට වෙනකන් මල මෙන්න මේ විදිහට ඇතුළට බස්ස ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කම්බිය මම ඇතුළට කරලා නමා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඊටු පිරින් ටික දාගන්න. පිරින් දාන ගමන් දැන් ඊටු කොටසත් මහ ගන්න වටේටම. මම මෙන්න මේ විදිහට වටේටම ගොතා ගත්තා. අපිට මේසේ උඩින් මල් පෝච්චිය මෙන්න මේ විදිහට තියාගන්න පුළුවන්. මොකද අපි ඇතුළට ගල් කැට දාගත්තු නිසා මල් පෝච්චිය වැනෙන්නේ නැහැ, වැටෙන්නෙත් නැහැ. මගේ කලින් වීඩියෝ එකක ඒ කියන්නේ මම මතක විදිහට කෝලවියා ඒ කී ටැග් එක කීය ගානේද මේවා විකුණන්න පුළුවන් කියලා අහලා තිබුණා. සාමාන්‍යයෙන් මේ වගේ අයිටම් එකක විල තීරණය කරන්නේ ඔයාලා ගන්න වූල් බ්‍රෑන්ඩ් එක අනුව. ඊට පස්සේ කොච්චර වූල් ප්‍රමාණයක් වාට මේකට යනවද කියලා, ඔයා මේ වූල් කොච්චර ගාණක් දීලා මිලදී ගන්නවද, ඒ වගේම මේ නිර්මාණයක් කරන්න වාට කොච්චර වෙලාවක් යනවද, මේවා ඔක්කොම එකතු කරලා තමයි ඔයා ඔයාගේ අයිටම් එකට මිලක් තීරණය කරගන්න ඕනේ. මොකද මගේ ප්‍රයිස් එක ඔයාගේ ප්‍රයිස් එක වෙන්න බෑ, ඔයාගේ ප්‍රයිස් එක මගේ ප්‍රයිස් එක වෙන්න බෑ. මොකද තමන්ගේ පැත්තේ, ඒ කියන්නේ තමන්ගේ ගෙවල් පැත්තේ ඔය වගේ වූල් ගන්න තියෙන මිල එක එක පැතිවල එක එක විදිහයි. ඒ නිසා මට ගාණක් කියන්න බෑ මෙච්චර ගාණකට මේක විකුණන්න පුළුවන් කියන එක. ඔයාගේ නිර්මාණය මිල තීරණය කරන්න ඕනේ ඔයා. ඒ නිසා ඔයා හදන එක ලස්සනටම හදන්න. ගන්න කෙනා අයිටම් එක ලස්සනයි නම් අනිවාර්යෙන් ඔයා නියම කරන මිල දීලා ඔක ගන්නවා. හරිද? එහෙනම් මේ වගේ නිර්මාණ කරන දිගටම මගිත් එක්ක රැඳිලා ඉන්න. Thank you.